Welcome back to my YouTube channel. Hi කොහමද ඔයාලට ඉතින්? ඔන්න ඉතින් මම අද vlog එකක් ගෙනාවා. මගේ පොසොන් සතිය ගෙවුනේ කොහොමද කියලා. එහෙනම් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඔන්න ඉතින් මම මුලින්ම wash එකක් දාගෙන අපේ ඉස්කෝලේ තිබ්බ පොසොන් පොහොය දින වැඩසටහනට යන්න සූදානම් වුණා. ඉතින් මම තියන්නේ ලස්සන දවස. ඉතින් ඒ දවසේ අපේ ඉස්කෝලේ ළමයිගේ ගොඩක් හිත නිවුණු දවසක්. ඒ වැඩසටහනේ සක්මන් භාවනාව තමයි මේ මම වීඩියෝ එකක් දාලා තියෙන්නේ. ඉතින් මේම භාවනා කරලා අපිට හොඳ දේවල් කියලා දීලා ඒ දවසේ අපි මාර විදියකට හිත සැහැල්ලු කරගෙන තමයි ඉස්කෝලෙන් එළියට ආවේ. එදා දවස අපේ ඉස්කෝලේ පන්සලකටත් වැඩිය ලස්සනයි. උදාලා හිරුසේ ලොව සනසවන. ඉතින් මේ භාවනාව කරද්දී ටිකක් අවුවෙත් අපිට යන්න වුණා. ඒත් ඒක දැනෙන්නේ නැහැ. හිත සැහැල්ලු කරගන්න මේ භාවනාව කරපු නිසා. මල් සුවඳයි තමයි. නමුත් ගුණවතුන්ගේ සිල් සුවඳත් එක්ක සසඳනකොට මල් සුවඳ ටිකයි සිල් සුවඳම යුතුය. ඉතින් ඔබත් ආස කරන්න ඒ සුවඳට හොඳට සිල්වත් වෙන්න. ඔන්න ඉතින් අපි පන්තියට ඇවිල්ලා දානේ වළඳපු වෙලාවේ තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් අපේ දෙමව්පියෝ දානේ අරගෙන ඇවිල්ලා අපේ පන්තියේ ළමයිට බෙදලා අපිට සංග්‍රහ කරා. ඉතින් ඔයාලගේ ඉස්කෝලවලත් මේ වගේ වැඩසටහන් තිබ්බනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඊයේ පොසොන් දවසේ මම දන්සල් වඳින්න යන විදිය තමයි මේ වීඩියෝ කරේ. ඉතින් මම මුලින්ම wash එකක් දාලා ඇඳගෙනම යන්න ලෑස්ති වුණා. එකටම ගියේ මඤ්ඤොක්ක දන්සලක්. ඊට පස්සේ පහන් දන්සලකට ගිහින් ටිකක් හවස් වෙනකොට අයිස්ක්‍රීම් දන්සලක් හම්බ වුණා. ඉතින් ඒ අයිස්ක්‍රීම් කකා අපි දැන් තොරණ බලන්න ගියා. ඉතින් මේ අයිස්ක්‍රීම් දන්සල නම් ටිකක් රෑ වෙලා තිබ්බේ. තවත් දන්සල් වල ගියාට මට ඉතින් ඒවා වීඩියෝ කරගන්න අමතක වුණා. හරි දැන් නම් ටිකක් රෑ අපි දැන් යන්න හදන්නේ තොරන් බලන්න. අපේ ගෙවල් ළඟ තියෙනවා කානිවල් එකකුත්. අපි ඒකටත් යන්න තමයි මේ යන්නේ. ඉතින් ඒ පාරේ මේ ලස්සනට සැරසිලිත් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් අපි ඊට පස්සේ ගියා කෑම දුන්නු දන්සලකට. ඉතින් මේ තියෙන්නේ ඒ තොරණ. ඒ කානිවල් එකකුත් තියෙනවා. මේ තියෙන්නේ බුද්ධ මන්දිරය. මෙතන ලස්සන ගේම් මෙහෙමත් තියෙනවා කරන්න. ඉතින් මේ අහස තමයි ලස්සනට බල්බ් දාලා වැඩ කරලා තියෙන්නේ. ඉතින් දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ටිකක් රෑ වෙලා තමයි තියෙන්නේ.